හයි ගයිස් අද වීඩියෝ එකේ තියෙන කොහොමද අපි ස්මාර්ට් ෆෝන් එකක් ගෙවන්න යන්නේ කියලා. ඉතින් මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ඔයාලා ස්මාර්ට් ෆෝන් එකක් එකවර සල්ලි දීලා ගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකක් අලුතෙන්ම ටික ගෙවන්න ගන්න කොහොමද කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරගන්න තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක නබලා දාන්න. මේ වගේ වීඩියෝ දාපුවම ඔයාලට notification එකක් එනවා. හරි ඉතින් ඔයාලට මේකට ගන්න තියෙන පුංචි ඇප් එකක් ඕනේ. ඒ කියන්නේ Dialog Genie app එක download කරගන්න ඕනේ. Genie app එක download කරගත්තට පස්සේ ඔයාලා මේකට log වෙන්න ඕනේ. ඉතින් මේ account එක හදාගන්න ඕනේ ඔයාලා. ඔයාලගේ නම ගම විස්තර අරන් දීලා account එකක් හදාගන්න ඕනේ. serving account එකක්. ඉතින් serving account එක යනවා මේකේ bank account එකක් හදාගන්න ඕනේ. කිසිම ID දෙයක් නැහැ මේකේ bank account එකක් හදාගන්න. ඊට පස්සේ මේකේ bank account එකක් හදාගත්තට පස්සේ ඔයාලා එන්න ඕනේ මේ ණය කියන option එකට. ඉතින් මේ ණය කියන option එක ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටම තියෙන උපාංග ණය කියන එකක්. ඉතින් මේක බලාගන්න පුළුවන් ඔයාලට සුබ පැතුම් මාස 12ක මේක තාම ලෝඩ් වෙනවා. සුබ පැතුම් මාස 12 කාලයක් සඳහා ඔබට රුපියල් 50000ක් දක්වා ලේසි පේ උපාංග ණය පෙළතුමක් සුදුසුකම් ලබයි කියලා. ඊට පස්සේ ඒක ටච් කරලා පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් එයාලගේ රූල්ස් වගේක් දීලා තියෙනවා. තෝරාගත් උපාංගයේ එක් දිනකින් ලබා ගැනීම සරල පහත විවර අනුගමනය කරන්න. උපාංගයේ සැලැස්ම අපිට තෝරා ගන්න පුළුවන් මාස කීයෙන් ගෙවනවද ණය අයදුම්පත් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ විස්තර ටික දාලා ඊට පස්සේ ඩිජිටල් සර්වේ account එකක් නැත්නම් ඒ කියන්නේ මේ ඩයලොග් එකේ මේ Genie account එකක් නැත්නම් අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉල්ලුම් කරාට පස්සේ මේ ණය මුද්‍ර අනුමැතිය ලැබෙනකන් අපිට ඉන්න ඕනේ. ඒ කියන්නේ උපාංගේ ගන්න පුළුවන් ඩයලොග් එක හරහා අපිට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඩයලොග් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ කැමති නම් මේ මෙතන ටික් එක දාලා ඉස්සරහට යන්න පුළුවන් ආරම්භ කරන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ account එක ලැබෙන discount එකත් ඒ කියන්නේ ණය මුදලත් එක්ක ඔයාලට ලැබෙන ෆෝන් වෙනස් වෙනවා. ඉතින් මට මෙතන බලා ගන්න පුළුවන් Samsung තියෙනවා, Nubia තියෙනවා. tab හිටන් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විතර ගත්තොත් මේ Samsung එක Samsung A17 5G මූලික ගෙවීම 48000 කින් 48000 කියන සාමාන්‍ය ලොකු ගාණක්. ඉතින් සාමාන්‍ය පොඩි ෆෝන් එකක් ගෙවන්න ගන්න කට්ටියට මේ Nubia එක තියෙනවා. Nubia 8GB RAM එකක් තියෙන එකක් තියෙනවා. ඉතින් ෆෝන් එකේ විශේෂාංග බලන්න ඕන මෙතන ටච් කරලා ඇතුළට යන්න පුළුවන්. ඉතින් මූලික ගෙවීම 8199යි 4580 ගානේ 85 ගානේ වාර්ග 12ක් ගෙවන්න තියෙන්නේ. ඊපස්සේ මෙතන Samsung තියෙනවා. Samsung F06 එක තියෙනවා 5G 4GB RAM එකත් එක්ක 128GB storage එක violet color එකකින් තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන පල්ලයට යද්දි බලා ගන්නවා tab එකක් නැති කට්ටිය කියන්නේ ස්කෝල් වැඩ වලට නම් බලන්න tab හිටන් දිනවා මෙතන ගෙවන්න ගන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලයට යද්දි Xiaomi එකේ තියෙනවා Xiaomi Redmi මේවා නම් ගණන් වැඩි. හැබැයි ටික ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් මාස 18ක් දෙනවා Xiaomi එකේ අලුත්ම ඩිවයිස් එකට ලොන්ච් වෙච්ච. ඊට පස්සේ මෙතන Samsung අපි ඉස්සෙල්ලා බැලුවා. මෙතන Redmi තියෙනවා. Xiaomi මෙතන තියෙනවා Redmi 15 බලා ගන්න පුළුවන්. 16GB එක මූලික ගෙවීම 7999යි 8000ම තමයි. ඊට පස්සේ අපිට තව පල්ලයට යද්දි බලා ගන්න පුළුවන්. මම මේ ගණන් වැඩි ඒවා කියන්නේ නැහැ ඔයාලට. සාමාන්‍ය ෆෝන් එකක් ගෙවන්න ගත්තී ලෝ බජට් එකක් ගන්න යද්දි සාමාන්‍ය අඩු මුදලක් මූලික ගෙවීම දාන්න. මෙතන Black Hue ලගේ ටැබ් එක තියෙනවා මම කලින් කිව්වනේ. ඒක ටැබ් එකේ කලර්ස් තමයි වෙනස් වෙන්නේ. මෙතන black එක තියෙනවා කලින් තිබ්බේ white එක හරි මොකක් හරි. මෙතන A07 එක තියෙනවා 16GB 128GB green color එක. ඒකත් 7699ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ Honor X6C එක තියෙනවා 16GB 128GB midnight black එක 7499ක් ගෙවන්න ඕනේ. 4164 ගාන මාර්ග 12ක්. ඊපස්සේ Dialog එකෙන්ම launch කරපු අලුත්ම Dialog 5G ෆෝන් එක තියෙනවා බලා ගන්න පුළුවන්. Dialog S76 එක 5G 128GB 14ක් මූලික ගෙවන්න ඕනේ. මාසික වැටෙන්නේ 2253යි. මේක අඩු වාරිකයක්. ඉතින් මූලික ගෙවීම පොඩ්ඩක් වැඩි. Honor එක තියෙනවා අපි ඉස්සල් බැලුවා. Oppo එක තියෙනවා. Oppo A5 එක 8GB මුලින්ම 16ක් ගෙවන්න ඕනේ. Dialog ඉස්සලා එකම black එක තියෙනවා. මේක අපිට බලා ගන්න පුළුවන් මූලික ගෙවීම 5999යි. කලින් එකේ මූලික ගෙවීම වැඩි. මේක මූලික ගෙවීම අඩුයි වාරිකය වැඩි. 3135 ගානේ 12ක් ගෙවන්න තියෙන්නේ. ඊට පස්සේ Nubia V18 Pro එක තියෙනවා. බලා ගන්න පුළුවන් 80 Pro එක තියෙනවා 8199ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ Xiaomi මේක ගණන් වැඩි. ඔයාලා ගන්නවා නම් ගන්න ඒක ප්‍රශ්නයක් නෑ. මම ඉතින් කියන්නේ ලෝ බජට් ෆෝන් එකක් අලුතෙන්ම ගන්න කට්ටියට මේ
ඔන්න ඔය ෆෝන් ටික තියෙන්නේ. ඉතින් මම මෙතනින් ඔයාලට ෆෝන් ගොඩක් තියෙනවා. මම ඉතින් මෙතනින් ඔයාලට ෆෝන් එකක් දාලා වෙන්නන්න. මම මේ බ්ලැක් view එක දානවා. ඊට පස්සේ ඉස්සරහට යන්න තියෙන්නේ. ඉස්සරහට ගියාට පස්සේ නිවසටම ගෙන්න ගන්න ඩයලොග් සේවා මධ්‍යස්ථානට යන්න. ඉතින් ඔයාලා වැඩියෙන්ම විසිට් කරලා ගන්නවා නම් හොඳයි. විසිට් කරලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් මෙතන ඔයාලගේ ලොකේෂන් කරලා කැමති يعني බ්‍රාන්ච් එකක් තෝරන්න තියෙන්නේ. තමන් ඉන්න ප්‍රදේශයට අදාළ බ්‍රාන්ච් එක. ඊට පස්සේ මේ බ්‍රාන්ච් එක තෝරලා ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට මෙතනින් කැමති ඩිවයිස් එකක් මේ ඩයලොග් ඒ බ්‍රාන්ච් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් ඩිවයිස් එක ගන්න එන්න කලින් ඔයාලට මැසේජ් එකක් එනවා. ඩිවයිස් එකේ අප්‍රූව් වුණා කියලා. ඊට පස්සේ ඔයාලට ඩයලොග් බ්‍රාන්ච් එකට ගිහිල්ලා මේ මැසේජ් එක පෙන්නලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ වෙන අයදුම් කරුවක් අවශ්‍ය නැහැ. කවුරු ඕනේ නැහැ. ඉතින් මේක ලේසි ක්‍රමයක්. අනිවාර්යෙන් try කරලා බලන්න. අලුත් ස්මාර්ට්ෆෝන් එකක්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් හැම එකක් අපි ගිහින් යන්න යාළුවෝ. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එකක් එනවා.